මේක හොල්ලන්න තු යන්න කියන්න කොයි මන්නේ හාමුදුරුවෝම සිහි වෙනවා මොකක්ද කරන්නේ හොල්ලන්න බෑ කියනවනේ මේක කවුදකින් තමයි හිතෙන්නේ හයි කියනවා කියලා අප්පා මොකද කීයේ නැති වෙනවා මට මම ඇස්සේ වියාගෙන යන්නේ ඕ ඒක කුරුල් වෙනවා මෙතන මීටර 3265ක් උසයි මුහුදු මට්ටමේ ඉඳන්. දැන් අපි මෙතනින් එළියට යනවා. යන්නේ. මුදු අම්මෝ උලක. ඉතින් යාළුවනේ අපි දැන් මේ කේබල් කාර් එකේ උඩට යන්න මේ ඔයාලට පේනවා මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. මේ හැරෙන චුට්ටා සීතල අඩුයි බලමු අපි කන්ද උඩට ගිහලා කොහමද කියලා. මේ කියන්නේ ටිකට් එක ගන්න ඕනේ. අයියේ ටිකට් එක කීයද 38යි නේ? 8යි. එක ටිකට් එකක් 38ක් වෙනවා. අයියේ ටිකට් අරන් තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි ඔයාලා ටිකට් ගන්න ඕනේ. මෙතනින් ගන්න ඕනේ අන්න අතන උඩටම යනවා අපි. දැන් විනාඩි 5යි තියෙන කේබල් කාර් එකට කිව්වා. ඉතින් යන්න ඕනේ. තාම අපි කට්ටිය එනවා. බලමු අපි උඩ කොහොමද තත්ත්වය කියලා. දැන් මේ තියෙන්නේ අර ස්නෝ කරන්න තියෙන්නේ මෙතන. අන්න ලස්සන ලොකේෂන් එක. අතට දැම්ම ටිකට් එක. පැය අපිට තියෙන 4ට අන්තිමේදී එහෙම පිටක් වෙන්නේ. වෙලාවට ආවම අපිට. නෑ කොල්ල පාට වෙනකන් ඉන්න ඕනේ. මේ යත්. වාකෝඩ් එක අල්ලන්න. හරි අපි මේකේ තමයි යන්නේ ඉතින්. ටිකට් එක පරිස්සම් කරගන්න. ෆෝන් එක. Devo aspettare. Sì, sì. ෆෝන් එක. මේක තමයි අපි යන්නේ. නිකයි අපි දැන් උඩට යන්න බය හිතෙන්නේ නැහැ නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. ගිහලා තියෙනවනේ. හරි අමාරුවෙන් ඉන්නේ ග්ලව්ස් එක දානක මං ඉන්නේ. මොකද සීතල දරා ගන්න බැරුව හෝ මේ මට මේ ඇඟිලි හොර දෙන්න පුළුවන්. එයාගේ ඇඟිලි වා ගන්න බැරුව ඉන්නේ. ඇඟිලි හොර දෙන්නයි යන්නේ. මේක හරි. එකක් හරි යකෝ මේක ඇඟිල්ල නැහැ. දෙවනි ග්ලව්ස් එක දාන්නේ ඒකයි ඔය. දෙවනි එක මේ ඉන්න ඒක මේ. ඒකේ මේ පංච එකක් තියෙන ඒක ගිහින් තියෙන්නේ. රින 20යි යන්නේ ඈ. රින 20යි. ඔව් උඩ ඊටත් වැඩි වැඩි මම. සරින්නක ඒක මේ. මට රින 20යිද? මොනේ සීතලයි. මෙයා තමයි මෙයා එක්ස්පීරියන්ස් මෙයා අන්න ඔෆ් වුණා කියපන් ඩිස්ප්ලේ. නෑ හරි. අවුල. මෙයා තමයි වැඩිපුරම එක්ස්පීරියන්ස් තියෙන්නේ. මොකද අක්කා ඉන්නවා ලයින් එකේ රත් වෙනවා. එයා පළමු වතාවට තමයි අපි යන්නේ. මෙයාගේ නහය බලන්න රතු පාට වෙලා තියෙන්නේ. ලස්සන වෙලා තියෙනවා. මල්ලිගේ නහය රතුයි. ඇත්තටම අර බාහන ගමනක් තමයි යන්න අර උඩටම යන්න තියෙනවා. මෙතින් අපි යන්නේ මෙතනින් පටන් ගත්තා. ඔව්. ඇත්තටම අන්න අර මුදුන පේන්නේ අන්න අර කොනේ පේන්නේ තැන. අන්න එතනට. මෙතන තියෙනවා මීටර් 2359ක් උඩට යන්න තියෙනවා.
කට්ටිය බය වෙලා ඉන්න ආකාරයක් මට පෙනියනවා. හරි මේ ලාමේ වදිනවා. මොකක්ද අල්ලගන්නේ? මේ බෝලේ අල්ලගන්න තියෙන මේ බෝලෙන් මෙහෙම අල්ලගන්න. මේ ආකාරයට අල්ලගන්න ඕනේ. බස් එක යනවා. ඔව්. ඔන්න අපි යනවා. ඔන්න හෙල්ලෙනවා මේක. ඔය එක හෙලවෙනවා. දෙවියනේ. අවුද ඉගෙන සෙල්සියස් අන්තර 45ට ලවිලා. ඕ අපි බස් එක යන්නේ දැන් කොළඹ රෝපර බස් එක. ඔන්න අක්කා කෝල් කරනවා. මොකද? ඔය ලාපි අක්කා ආන්සර් කර හිටපන්. මොකද අක්කා කෝල් කරනවා යනවාද කියලා බලන්න. කියන්න මොකක්ද මේ ගමන ගැන මලට හිතෙන්නේ? ගමන හොඳයි සීතල තමයි අමාරු. හරියට අක්කයි කෝල් එකක් කරේ. එයා බස් ඩ්‍රයිවර් වගේ නේ කොන්දොස්තර වගේ. ලස්සන ලොකේෂන් එක මේ තියෙන්නේ. ඔන්න මේක පහල. ඔනි හෙන චූටියනේ අර මිනිස්සු. මොකටද පහල කොයිදලා? ඒ පාට පහලක අපි ඉඳින්නේ. අපි ඒකනේ අප්පා. මං කිව්වේ හරි ළමයි අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. කිලෝමීටරයක් උඩට ආවා. ඔන්නේ කූඹි යනවා වගේ පල්ලෙහා. ඔව් අපි මේකෙන් දැන් එළියට යනවා ගිහිල්ලා තව එකක් නගිනවද මන් දන්නේ නැහැ. මම ඉගෙන යනවා. මේක තමයි යන්න තියෙන්නේ. ඉතින් ගානේ මම නගලා මේක මුස්සනවා මොකද කියලා හෙල්ලෙනවා. මොකද මෙහෙන්නේ? අර ඒක හදලියක් දීලා අනා බින්දුවනවා අනා හොඳේ. Vamos a estar y tipo de dices, no, ni nada de ඕ රියුඩාව කිච්ච හයිය යනවා ඊ වරක් බය හිතෙනවා. පටත් එක්ක මොකද උනා? මේක හොල්ලන්න තු අනේ මේක හොල්ලන්න තු යන්න කියන්න කොයි මන්නිය හාමුදුරුවෝම සිහි වෙනවා. මොකක් හරි කරලා මේක හොල්ලන්න බෑ. හරි කරලා අපි මේක හොල්ලන්න බෑ කියලා. මේක උසයි වань මේ බලපන් අත්සිටි වැටෙනවා මේ වීදුරු වලින් පොඩ්ඩක් පේන්නේ නැහැ මේ කේස් එක. ඔන්න තව එකක් යනවා. ලියන්නේ මේ විතරයි. දෙගොල්ලෝ දෙකක් තියෙන නැත්තම් බර වැඩියනේ. ඇද්දේ වැඩි නැත්තම් අම්මා මුත්තා සීවෙනවා දෙවියෝ සීවෙනවා කරපු බින් සීවෙනවා. අන්දි කොහොමද මේක? හරි බං හොඳම තැන තමයි ඇවිල්ලා තියෙන්නේ. මම බය වුණා වැරදි තැනට ඇවිල්ලා. මේක මාර ස්පීඩ් යනවනේ. බඩ කිලෝමීටර් 40ක් වෙන්නේ ඈ. මේක පහින් දරන්නේ. මාරු වෙලානේ. ඔව් මම බලන්න ඔයාගේ
මේ අයියේ මේක බහින්න දැනන්නේ නැහැ. වෙන දෙනක් තියෙන ඔබ බය වෙන්න එපා. අර අතර උඩට ගියාම මේ මැද්දෙන් යනවා. එක පැත්තකින් බහින්නේ නැති බං. දන්නේ ඇත්තටම කොහෙන්ද බහින්න තියෙන්නේ හිතා ගන්න බෑ. මේ තියෙන පොඩි දොරක් වගේ. ඔය දන්නේ ගන්නලා තියෙන ග්ලව්ස් එක ඉක්මනට දාගන්න ඕනේ. මල්ලි හරි ආවා අපි ආවා. වෙන දොර පේනවා. ඇත්තටම කියනවා නම් අපි ඇවිල්ලා. කට්ටිය ඉන්නවා. තාම පැද්දෙනවා. පැද්දිලා ඉවරයක් ඉන්න වෙනවා. මේක පැද්දෙනවා තාම. ඕ මෙන්න අපි ආවා. බලන්න ලස්සන යාළුවනි. මෙතන ලස්සනයි. ඔබ වැට්ටන්නේ. Otro menos 10, va bene. Cosa hai sentito fin dove? Dove? Sì, andiamo più in cima. Ok, va bene. Fai grazie. Mi scusi, alle 4 dobbiamo stare qua, vero? 4:10 è l'ultima. A 4:10. Allora 4, 5 siamo qua. Perfetto, grazie. ඔව් අපිට තව උඩට යන්න පුළුවන් තව හේක අපි දැන් ඒකෙමුත් යන්න යන්නේ. ඔව් දැන් අපි තුන්වෙනි එකේ මේ යන්නේ. ඉන්දිකය මේ අපි යන්නේ දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකෙට යන පාර. ටිකට් එකතු කරන්න. දාන්න සාක්කුවට. 3යි හොඳේ. උඹට දුන්නේ නැහැ. 3යි මම ඒක දාගත්තා. මේ ෆෝන් එක දාගෙන සාක්කුවට දාන්න. අන්දිරි මේ බුදු හිතාගන්න බෑ යාළුවා. හරි මේකත් මුල් ටික හයිය යනවා අයියේ යල්ල ගන්න කියලා එක පැත්තකට බාර අඩු වෙනවා. අපි යන්න ගත්තා මේකේ. සීතල මතක නෑ. හයියනොත් මේ කනෝඩකින් තමයි ඉතින් හයිය යනවා කියලා අප්පා මොකද කීයේ නැති වෙනවා මට. ඕ ඒක කුල් නේද? ඉබු මාරගෙත් හෙල්ලෙනවා. ඒ හොල්ලන් නෙවා. මේක හෙල්ලෙනවා ගයිස් පොඩ්ඩක් මේ දරුණුවටම හෙල්ලෙනවා. ආ මේක සොය කියන්නේ මාර උඩක ඉන්නේ දැන්. ඉන්දිකයි ඔබ. නින්ජා වගේ පොඩක් ගලලා මුණ දෙන්න අපිට. ඇත්තටම කියනවා නම් මේ තුන්වෙනි එක යන්නේ අපි මේ. ඔව්. මේ යටින් යන්නේ මේක තමයි මේසු අයිස් පදින්නේ අර පොඩි ළමයි. මෙතනින් තමයි පටන් ගන්න කට්ටිය. කිලෝමීටර් 12ක්. ඔව් කිලෝමීටර් 12ක් දිගයිලු අපි අර නැගපු තැන. එතන තමයිලු අවසානේ. දැන් මේ මුන්නේ නම් ජගත් මාරු කරගෙන ඉන්නේ මාරු වෙනවා. උඹ දැන් පැත්තකට වෙලා ඉන්නේ දැන් නම්. කියලා වෙලා ඉන්නේ. එක්කේ කරායේ එක්කේ කරමුල්ලේ. ආවා. අම්මා. මොන අපි ඇවිල්ලා ඉන්නේ. කිතුට. ඒකට කියන්නේ උඩ වදලා. මේක
800ක් වගේ. කීයද මීටර්? වෙලා තියෙනවා මොනවද කියන්නේ? 3800ක් වගේ කියනවා. මීටර් 3800ක්. මෙතනින් පටන් ගත්තම මේ යට තියෙන හරි. බෑ ගන්න බස් එක හරි. බෑ ගන්න. ඕ යාළුවනේ අපි ආවා. ඕහෝ යාළුවනේ මෙන්න බලා ගන්න. ලස්සන සුන්දර ඉතාලිය. යුරෝපේ. අම්මා මෙන්න මෙතන ටෙලිෆෝන් කරනකුත් තියෙනවා. තව එකක් යන්න තියෙනවද දන්නේ නෑ නෑ ඉවරයි මෙතන යන්නේ. ආයෙත් දිව්‍ය ලෝකෙට තමයි යන්න වෙන්නේ. මේ දිව්‍ය ලෝකෙට කිට්ටු මෙතන ඉහා පැත්තට ගියා. මොකද හැදි තුනක් කරගෙන ඔය මෙව්වා කරන්ට් එක ඔය හැදෙන්නේ. ඩයිනමෝ. මේ හරි අපි යාළුවනේ උඩට ඇවිල්ලා තියෙන්නේ අපි මෙතනින් 65ක් උඩ ඉන්න. එළියට යා. මෙතන මීටර 3265ක් උසයි මුහුදු මට්ටමේ ඉඳන්. දැන් අපි මෙතනින් එළියට යනවා. යන්නේ. එන්නේ යාළුවනේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගලක් එක දාලා ගන්න මට. උටා වැටුණා. Oh. Budu amo ulang. Wow. සීතල නැහැ පොඩ්ඩක්වත්. ඇත්තටම සීතල නැහැ. බලමු කියලා පාරක් ගන්න. මොන පිස්සුද සීතල? අයියෝ දෙවියනේ සීතලයිද ඉන්නේ මල්ලි කිව්වා හරිනේ උඩටම ඇවිල්ලා තින්නවා. Ko. Ini ada unsur substansi.